කොහොමද යාළුවනේ? අදත් ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. අර මම කිව්වාගේ මම අද ටිකක් දුර ගමනක් ඔයගලන් එක්කන් යන්න කියලා හදන්නේ. අද ඇත්තටම යන්න කියලා හදන්නේ රිවර්ටන් පැත්තට. රිවර්ටන් කියන්නේ මෙහි ඉන්වකාගිලින්ද කිලෝමීටර් 40ක් විතර ඈතට වෙන්න තියෙන සිටි එකක්. එතන ප්ලේසස් කීපයක් තියෙනවා බලන්න. ඇත්තටම රිවර්ටන් තියෙන්නේ ඉන්වකාගෙල්ලේ ඉඳලා වෙස්ට් සයිඩ් එකට වෙන්න කිලෝමීටර් 40ක් විතර ඈත. එතකොට රිවර්ටන් වල බලන්න තැන් කීපයක් තියෙනවා. එකක් තමයි සීනික් රිසර්ව් එක. මම මුලින් මෙතනට යන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම යන්න බලාපොරොත්තු වෙනවා මංකි අයිලන්ඩ් එක බලන්න. මංකි අයිලන්ඩ් කියන්නේ එතන වෙනම සංසිද්ධියක් තියෙන. මම එතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. එතන මාර ලස්සනයි. කට්ටිය කැම්ප් ගහගෙන ගොඩාක් වෙලා ඉන්නවා. මෙහි ලෝකස්ලා ඒගොල්ලෝ නිවාඩු ගත කරනවා කැම්පින් වෑන් එහෙම අරන් ගිහිල්ලා ඊට පස්සේ මම යන්න බලාපොරොත්තු වෙනවා ජෙම් බීච් එකට. එතනම ජෙම්ස් තියෙනවා කියලා කතාවක් කියනවා. ඊළඟ තමයි බලන්නේ. තව මෙහි ගෝල් මයිනින් එහෙම කරනවා. මම හිතන අපිට එහෙම එක්ස්පීරියන්ස් යන්නේ මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගෝල් මයිනින් එකටත් යන්න වෙලා තිබුණොත් අපි බලමු. මම හිතනවා අපේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. මාත් එක්ක තව මගේ යාළුවෝ කීප දෙනෙකුත් එකතු වෙනවා. එහෙනම් අපි ගමන යමු. මම ඔයගොල්ලන්ට යන ගමන් මගේ විස්තර ටික කියන්න. ඒතර ඔයගොල්ලන් තව විස්තර දැනගන්න පුළුවන්. යාළුවනේ දැන් අපි පිටත් වුණා ඉන්ඩෝකාගේ සිටි එකෙන්. අපි මුලින්ම ඉන්ඩෝකාගේ සිටි එකෙන් අතරම මේ යන්නේ නෝත් සයිඩ් එකට. යනකොට අපිට අහුවෙනවා රිවර්ටන් සිටි එක. අතරම කලින් මම රිවර්ටන් ගැන වෙනම වීඩියෝ එකක් ගෙනාවා. සීනික් විව් එක ටික මම ඒ වීඩියෝ එක පාල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම රිවර්ටන් ප්‍රධාන තැන් අපි කවර් කළා. අපි අද ඇත්තටම රිවර්ටන් වල වැඩි වෙලාවක් ඉන්නේ. කෙලිම අපි යන්නේ මංකි අයිලන්ඩ් එක පැත්තට. අපි යන මේ පැත්තෙත් ගොඩාක් තියෙන ෆාමින් කියන්නේ ගොඩක් මේ ඉන්ඩස්ට්‍රියල් පැත්තට ලොකුවට නෑ. සවුත් ලන්ඩන් වල ගොඩාක් ෆාමින් තමයි කරන්නේ. කට්ටිය වගා කරනවා, සත්තු හදනවා. ඒ පැත්තට තමයි ගොඩාක් නැඹුරුවක් තියෙන්නේ. ගොඩාක් ජනගහනය අඩුයි. මම ඔයාලට කලින් කියලා තියෙනවා. ගොඩක් පාරවල් පාළුයි ගොඩක් වෙලාවට. මේ අපි යන්නේ සතිය දවසක සමයකේ. සාමාන්‍යයෙන් මේ අවුස්ටේෂන් පැයට කිලෝමීටර් 100ක විතර උපරිම වේගකින් යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්නම් පිටිපස්ස ට්‍රැෆික් එකක් ඇති වෙනවා. නැත්නම් අපිට වෙන ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් අපි පැයට කිලෝමීටර් 100ක විතර වේගකින් යනවා. මෙහෙ යනකොට අපිට ගොඩක් ලොකේෂන් තියෙනවා. බීච් එක ලස්සන ප්ලේසස් තව තියෙනවා. එහෙම ගොඩක් අපිට කවර් කරන්න ලොකු වෙලාවක් යනවා ඇති. එහෙනම් අපි ප්‍රධාන ස්ථාන වලට තමයි ගොඩක් වෙලාවට යන්නේ ගමනක් යනකොට. මාත් එක්ක මගේ යාළුවෝ තව කීප දෙනෙක් තව වාහන කීපයක් අපිත් එක්ක ගියා. මේ යනකොට අපිට පේනවා කලපුවත් එක්ක ලස්සන තැන් තියෙනවා. ගොඩක් වෙලාවට ඔයගලන්ට පේන තිය වැටි වගේ වවලා තින්නේ. මේ පොඩක් හුළඟ වැඩි. ඒතකොට සත්තු ආරක්ෂා කරගන්න සුළං බාධක වගේ තමයි ඒගොල්ලෝ වැටි වගේ හිටවලා තියෙන්නේ ගොඩක් ෆාම් වල. මේ ෆාම් ලෑන්ඩ් යන ගමන් පොඩි සිටි එකක් පහු වෙනවා. මේ පහු කරන්නේ අපි රිවර්ටන් ටවුන් එක. ඊට පස්සේ අපි යන ගමන් ලස්සන බීච් එකක් තිබුණා. ඊට පස්සේ අපි බීච් එකට ගියා. මේ අතරම මංකි අයිලන්ඩ් එකට කිලෝමීටර් 10ක් 15ක් මෙහාට වෙන්න තියෙන බීච් එකක්. මෙතන සමයකේ කට්ටිය බීච් එකට ඇවිල්ලා ඉන්නවා. අපි දැක්කා කැම්ප් සයිට් එකක් මෙතන. පොඩ එහාට වෙන්න කට්ටිය වාහන නවත්තලා
බීච් එකට යනවා. ඔයගොල්ලෝ පේනවා ඇති ටිකක් වාහන නවත්තලා තියෙනවා. අපි ඒගොල්ලන් ඩිස්ටර්බ් නොවෙන්න අපි පොඩ්ඩක් බීච් එක බලන්න ආවා. විශේෂයෙන් පේනවා ඇති ඔයගොල්ලන්ට හැමතැනම අර පොඩි කළුගල් විශේෂයක් දාලා තියෙනවා. නිකන් අපි දොළවල් වල දකිනවා වගේ. මෙහි ගොඩක් මුහුදු කාදනය වළක්වන්න දාන්නේ ගල් විශේෂය තමයි හැමතැනම අපි දකින්නේ. ඒක තමයි මේ බහුලව දකින්න තියෙනවා. ඊට පස්සේ ආපහු මංකි අයිලන්ඩ් එක පැත්තට ගියා. මේ තියෙන අපි මංකි අයිලන්ඩ් එකට ඇවිල්ලා එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. එතන මේක ගොඩක් මේ රටේ විශේෂ තැනක් තමයි. මේක ඉස්සර සදේශිකයෝ විසින් සීල්ලා බලන්න පාවිච්චි කළා කියලා කතාවක් තියෙනවා. මොකද මෙහි මුහුදු මට්ටම ගොඩක් උදේ වෙනකොට මුහුදු මට්ටම මේ තියෙන වෙරළ මට්ටමට ඇවිල්ලා දැන් ඔය හවස් වෙනකොට මුහුදු මට්ටම බැහැගෙන යනවා. මේ වෙලාවේ අතරම අපිට මංකි අයිලන්ඩ් එකට යන්න හැකියාවක් නැහැ. තාම මුහුදු ලෙවල් එක සාමාන්‍ය මීටර 2ක් විතර උඩින් තියෙනවා. අපි Google එකෙන් සර්ච් කරලා බලුවා. පස්සේ අපි බැලුවා කොයි වෙලාවෙද water level එක drop වෙන්නේ කියලා. ඒතර තව අපිට පැය 2-3ක් තව ඉන්න වෙනවා. ඔයගලට පේනවා ඇති දැන් මේ තියෙන්නේ මංකි අයිලන්ඩ් එක උඩ පොඩි කන්දක් තිබුණා. ඒක කන්ද උඩට අපි ගියා පොඩි ෆොටෝස් ටිකක් ගන්න කියලා. අර තියෙන්නේ ඔයගොල්ලෝ ඇතින් දැක්කේ මංකි අයිලන්ඩ් එක පොඩි අයිලන්ඩ් එකක්. අමුතු ලස්සනක් තියෙනවා එතන. මෙතන එහා පැත්තේ කැම්පින් සයිට් එකක්. වාහන ගොඩක් මෙහි ඉන්න කිවිස් ලැබෙන්න වාහන නවත්තලා ඔයගොල්ලන්ට පේනවා තියලා තියෙන වාහන. ඒගොල්ලෝ කැම්පින් සයිට් එක පවුල් පිටින්ම ඇවිල්ලා මෙහි ලොකු වෑන් අරන් එනවා. නැත්තම් මෙහි තියෙනවා ඇදගෙන යන වෙනම කැම්පින් ට්‍රක්ස් වගේ තියෙන කුලියට ගන්න පුළුවන්. ඒ වෑන් ඇවිල්ලා කට්ටිය නැවතිලා ඉන්නවා. එතන හිටියා පවුල් 10-15ක් විතර හිටියා කැම්ප් සයිට් කරගෙන. සමය එකේ ගොඩක් මේගොල්ලෝ එන්ජොයි කරනවා. ඔයගොල්ලන් පේන ති ලොකු බීච් එකක් තියෙනවා එතන. වටේටම කඳු පන්දි තමයි තියෙන්නේ. පොඩි පොඩි කඳු පන්දි ඒත් එක්කම මේ තියෙන බීච් එක. ඔයගලන්ට පේන දේ තාම මුහුදු මට්ටම අඩු වෙලා නැහැ. අපිට පැය කීපයක් ඉන්න වෙනවා. ඉතින්ද අපි ඇත්තටම කල්පනා කළා තව කොහේ හරි යන්න පුළුවන් නම් ගිහිල්ලා එන්න. ලොකු දෙයක් අපිට කරන්නත් නැහැ. අතර අපි නාන්න කියලා දෙයක් හිතාගෙන තමයි ආවේ. උනාට වතුර ලෙවල් එක මේ හරිය මදින්ද අපි අදහසත් ඇතේරියා. වතුර මාල සීතලයි. මොම තිබුණට ඔයගලන්ට පේනවා ඉතින් නිව්සීලන්තට ආවේනික තියෙන තන පඳුරු ගස් එහෙම තියෙනවා. ගොඩක් මෙහෙට තියෙන ගස්වල සීතලට එහෙම ඍතු දෙනවා. ඇත්තටම මෙහි තියෙන විශේෂය තමයි අපි මේ කැලේක හිටියත් බය වෙන්න දෙයක් නැහැ. නිව්සීලන්ත වල සර්පියෝ නැහැ. ඒ වගේම කුමි සත්තු එහෙම අඩුයි. සීතලත් එක්ක ගොඩක් සත්තු එහෙම මෙහි දකින්න නෑ අපිට. කලාතුරකින් තමයි ඇත්තටම මැස්සෙක් හරි දැක්කොත් එහෙම නැතුව සත්තු අඩුයි. මෙහි සුලභව අපිට දකින්න ලැබෙන ලංකාවේ කාක්කෝ වගේ තමයි මේ සී ඊගල්ලා. ඇත්තටම ආක්‍රමණික කුරුල්ලෙක් ඇත්තටම ප්‍රංශ වශයෙන් ඉන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සීගල්ලා කොහොමද කියලා. ගොඩක් ටවුන් වල එහෙමත් පරවියෝ වගේ ගොඩාක් රංචු වශයෙන් ඉන්නවා. මිනිස්සු කෑම දානවා. ඇත්තටම කරදරකාරී සතෙක් ඇත්තටම වාහන වලට එහෙම ගුවන් පාරෙල්ල ගන්නවා. ඒක වෙලාවකට කරදරයක්.
ගොඩක් මුහුදත් එක්ක තමයි වැදිලා තියෙන්නේ සවුත්ලන්ඩ් මේදී අපි මිනිස්සු ජීවත් වෙන හරියෙන්ද ගොඩක් ඒ වගේ සත්තු තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඇවිල්ලා ඉන්න සීගල්ලා. ඒගොල්ලෝ කිසි බයක් නැතුව අපි ළඟටම එනවා. ඊට වඩා විශාල සීගල්ලක් ඉන්නවා මේ කුඩා ප්‍රමාණයේ සතෙක්. මේ තින්මාංක අයිලන්ඩ් බීච් එක මේ ඇවිල්ලා අපි ඉන්නේ හවස සාමාන්‍යයෙන් 1ට වගේ තමයි මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ටික ටික වතුර ලෙවල් එක අර අපි ඇවිල්ලා ඉන්න වෙලාවට වැඩිය අඩු වෙලා තියෙනවා. තාම අයිලන්ඩ් එකට යන්න තරම් වතුර ලෙවල් එක අඩු වෙලා නැහැ. ගොඩක් ඈතින් තමයි දැන් මුහුදු වතුර තියෙන්නේ. ඊට පස්සේ අපි තීරණය කළා අපි යමු කියලා ජේම්ස්ටවුන් බීච් එකට වතුර ලෙවල් එක අඩු වෙනකම්. මේ අපි ඇවිල්ලා තියෙන ජේම්ස්ටවුන් බීච් එකට. මේකේ ජේම්ස්ටවුන් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ජේම්ස්ටවුන් කියන්නේ මැනික්. රත්තරන්ුයි තියෙනවා කියලා කතාවක් තියෙනවා. අපි දැක්කා එක මිනිහෙක් ඇවිල්ලා මැනික් හරි රත්තරන් හරි ගන්න තව බල්ලෙකුත් එක්ක ඇවිල්ලා උලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. මේ හරිය ගොඩක් රළ පහර සරයි අතරම. ගොඩක් කළු පාට පසක් වගේ තියෙන කනිජ වැලි වගේ තමයි මේ බීච් එකේ තියෙන්නේ. විශේෂයක් අපි දැක්කා අනිත් බීච් වලට සාපේක්ෂව ගොඩක් තුනී වැල්ලක් තියෙන්නේ. අතරම වැල්ලිය එරින්නේ නැහැ අපේ රටේ වගේ. වාහනයක් වුණත් යන්න පුළුවන්. මොකද අපි ගොඩක් බීච් වල අපි වාහනේ ගියා. මොකද අපේ බීච් එකක ගියොත් එම අපි එරෙනවා. මේ බීච් එකේ තියෙන වැල්ල මාර ඝනකමයි. එහෙම එරෙන්නේ නැහැ. එරෙන ගතිය අඩුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන පොඩි පොඩි කුඩා වැලිකට රෆ් වැල්ලක් තියෙන්නේ මෙහි. මේ තින්නේ ගොඩබිම ඉඳලා එන ජල පාරක්. මෙතන තමයි අර මං කියපු මිනිස්සයා ඉන්නේ. එයා මෙතන රත්තරන් ගරනවා කියලා තමයි අපිට කිව්වේ. මේ ඉන්නේ ආක්ෂරතල. ගොඩක් සවුත්ලන්ඩ් ගොඩක් උල්පත් වලින් ගොඩක් පෝෂිත අයිලන්ඩ් එකක්. ලොකු අයිලන්ඩ් එකක්. කියන්නේ මෙහි අපිට වතුර නිකන් හම්බ වෙන්නේ මොකෝ ඕන් තරම් තියෙන උල්පත් වතුර තියෙනවා. මේ කිසිම වතුර බිලක් අය කරන්නේ අපිට ඕන තරම් වතුර පාවිච්චි කරන්න පුළුවන්. රජයෙන්ම නිකම්ම දීලා තියෙනවා. මම කිසිම රටක එහෙම දෙන්නේ නැතුව ඇති. නිව්සීලන්ත වලත් සවුත්ලන්ඩ් විතරයි දෙන්නේ. සවුත් අයිලන්ඩ් එකේ සවුත්ලන්ඩ් දිස්ත්‍රික් එකේ විතරයි අපි ඉන්න දිස්ත්‍රික් එකේ විතරයි දෙන්නේ වතුර නිකන්. මේ ඉන්නේ කිවි කෙනෙක් අර තියෙන විශේෂ භාජනයක්. ඒකෙන් අපි මෙතන දැකලා තියෙනවා රත්තරන් එහෙම ගරනවා. ඒ වගේ භාජනයක්. අයා තමයි අපිට කිව්වේ තියෙනවා කියලා. ඊට පස්සේ අපි පැය දෙකක් විතර එතන ගත කරලා ආවා. එනකොට අපි දැක්කා වතුර ලෙවල් එක බැලලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති
මංකි අයිලන්ඩ් එකේ වතුර ලෙවල් එක බැහැලා තියෙන්නේ. ඇත්තටම මේක නිකන් සුනාමියට කලින් වතුර බැහැලා ගියා වගේ ෆීලිං එකක් අපිට ඇත්තටම තියෙන්නේ. මේ අපි ඇවිදගෙන යනවා දැන් මංකි අයිලන්ඩ් එකට. සම්පූර්ණ වතුර බැහැලා ගිහින්. අතන මේකත් අපිට අලුත්ම අත්දැකීමක්. අර මම ඔයගලන්ට කිව්වා කලින් මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ දකින්න ඇති. අපි කේව් එකකට ගියා. කැතීඩරල් කේව් එකට. ඒ වෙලාවෙත් ඔයගොල්ලෝ දැක්ක වතුර බැහැලා ගිහිල්ලා තිබුණේ. ටික වෙලාවක වතුර ආවා. ඒ වගේ මේ තියෙන්නේ වතුර බැහැලා ගිහිල්ලා තියෙන්නේ. මුහුදු ලෙවල් මට්ටම හවස් වෙනකොට සම්පූර්ණ දැන් මංකි අයිලන්ඩ් එක ඕපන් වෙලා තියෙන. අපිට ඇවිදගෙන යන්න පුළුවන් බීච් එකේ ඉඳලා. කලින් අපි එනකොට සාමාන්‍යයෙන් මීටර් දෙකක විතර වතුර ලෙවල් එකක් තිබුණා. දැන් අපිට අර කොම ගල් ටික පාස් කරලා යන්න පුළුවන්. මේ ඇවිල්ලා අපි සාමාන්‍ය හවස 3:04ට විතර මේ සමයකේ හොඳට ඉර එළිය තියෙනවා. හැබැයි වින්ටර් එක ෆෝල් එක වගේ එනකොට අතරම ඒ තත්ත්වය වෙනස් වෙනවා. සාමාන්‍ය හවස 5:00 විතර වෙනකොට ඉර එළිය බැහැලා යනවා. මේ වෙලාවේ හොඳට ඉර එළිය තියෙනවා. අපි මේ තියෙන්නේ මංකි අයිලන්ඩ් එකේ ස්ටෑර්කේස් එකක් හදලා තියෙනවා. ඒගොල්ලෝ කොන්ක්‍රීට් වලින්. අපි මේ අයිලන්ඩ් එකේ උඩට නගිනවා. එතන උඩ තියෙන view point එකක් හදලා මෙහි තියෙන ඇත්තටම මේක ටිකක් ස්පිරිචුවල් තැනක් කියලා විදිහට තමයි සලකන්නේ. මෙහි තියෙන මේක මෞරි කට්ටියගේ විශේෂ ස්ථානයක්. මේ හැරි තියෙන බලන්න පේන ඇති වටේම මුහුද ලෙවල් එක බහැලා එක පැත්තක මුහුද අනිත් පැත්ත ගොඩබිම දැන් තියෙන්නේ. මේ අපි අනිත් පැත්තෙන් උඩට නගිනවා. තවත් උඩට අපි යන ගමන් මගේ සගයෝ ටිකක් ඉන්නවා මෙතන. පේනවා ඇති මුහුදු මට්ටම ගොඩක් එහා තියෙන්නේ. මෙතනින් පල්ලෙහා නාන්න පුළුවන් කියලා කියනවා. අතන අපි පස්සේ තමයි ඒක දැනගත්තේ. මෙතන හොඳට සිම් කරන්න පුළුවන් කියලා කියනවා. හොඳ සේෆ් කියලා කියනවා. මෙතන තටාකයක් වගේ තියෙන නිල් පාට වතුර. මෙතන පීනන්න පුළුවන්ලු. අපි ඉතින් මෙතනම පීනන්න ගියේ නෑ අපි. මෙතන විස්තර දන්නේ නැතිනම් අපි එතන මුහුද ආපහු ඉදි කියලා පොඩි බයක් තිබුණා. අපි ඇත්තටම ඊළඟ සැරේ අපි ආවත් අනිවාර්යයෙන් නානවා අනිවාර්යෙන් නානවා කියලා කතා වුණේ. විස්තර අපි තව දැනගෙන ඉන්න ඕනේ හින්දා. මේ තියෙන්නේ මංකි අයිලන්ඩ් එකේ අනිත් පැත්ත, මුහුද තියෙන පැත්ත. මේක ඇත්තටම කලපුවක් වගේ තමයි. කලපුවක් වඩා බුක්කක් වගේ තැනක්. ගොඩක් මේ බීච් එක තියෙනවා. ඉතින් මේක මේ සවුත්ලන්ඩ් කන්ට්‍රීට අලුත් දෙයක් නෙමෙයි. මේ ආයි මේ වගේ මුහුදු කලාප වතුර නම් ගොඩක් සීතලයි. ඇත්තටම අපි බැලුවා ගොඩක් සීතලයි. අපිට නම් ගොඩක් දරා ගන්න අමාරුයි ඒ තියෙන සීතල. මේන් අපි මංකි අයිලන්ඩ් එකේ උඩ පීක් එකේ ඉන්නේ. උඩට නැගලා මේ තියෙන අර මං කියපු view point එක. අතරම යාළුවනේ අපි මංකි අයිලන්ඩ් එකේ වීඩියෝ එකේ දැන් නිමා කරන්න වෙනවා. ඇත්තටම මම හිතනවා ඔයගොල්ලෝ හොඳ අලුත් අත්දැකීමක් ගන්න ඇති කියලා.
තවත් මේ වගේ වීඩියෝ මම අර ඉන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එක subscribe කරන්න, bell icon එක ඔබන්න. ඔයගලන්ට තවත් මේ වගේ ඉන්නකාගිල්ලා සවුත්ලන්ඩ් සම්බන්ධ වීඩියෝස් විස්තර ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට තව මගේ වීඩියෝ අලුත් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ අදහසුත් දැනගන්න කැමතියි. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට බොහොම ස්තුතියි.